travel කලාවෙන් ඔබට ගිය travel කෙරුවා travel with eagle ආයිබෝවා සුභා සෞන්දර්යයට ආදරය කරන ඔයාලටම සුබ දවසක් වේවා. ඉතින් යාළුවනේ අද අපි ආවා මාතර දිස්ත්‍රික්කයේ රොටුඹ කියන සුන්දර පරිසරයට. සුන්දර පරිසර ප්‍රදේශයට. ඉතින් මේක දිය ඇල්ලා මේ මතක තියාගන්න සුභා සෞන්දර්ය සවිභාවකාශයට ගෙනියන travel with eagle. අපි ගිහින් බලමු කොහොමද මේ දිය ඇල්ලේ කතන්දර විස්තර ටික අපි කතා කරමු. යන් අපිත් එක්ක ගිහින් බලමු. මේ සුභා සෞන්දර්යයේ චමත්කාරය විඳින්න එන ගමනේදී මේකේ සැඟවුණු හෝ මේකේ රස්සන නිදාන කතාවක් ඇති බොහොම සුන්දර. ඒ කතාව පිටින් ආපු අපිට වඩා දන්න ගමේ වයසින් පරිණත අය තමයි. අද තරුණ පරම්පරාවට එදා සුභා සෞන්දර්යයට ආදරය කරා ඒ වයසක උදවිය. ඉතින් ඒ වයසක උදවිය මොනතාක් දුරට ඒ කතාව කොයි ආකාරයටද දන්නේ කියලා අපි ඒ අයගෙන් තමයි අහගන්න වෙන්නේ. ඉතින් මේ ගමනේදී අපිට මෙතෙන්ට ආවට පස්සේ හම්බුණා අපිට මේ ගමේ මාමා කෙනෙක්. අපි මේ මාමත් එක්ක කතා කරලා බලමු මේ කොහොමද මේ දිය ඇල්ලේ අතීත කතන්දරය කියලා. මතක තියාගන්න මේ හැමදේම අපි කරන්නේ මේ ඇවිල්ලා විනෝද වෙන කාලා බීලා විනෝද වෙන චාරිකාවක් නෙවෙයි. travel තමයි. නමුත් අපි පෙන්වන්නේ අපේ සෝභා සෞන්දර්යය කොයිතාක් දුරට රැඳිලා තියෙනවද? ඒ වගේ කතාව කියන්න තමයි අපි ලැහැත් වෙන්නේ. ඉතින් අපි මේ බලමු කතා බහ කරලා මේ මාමා කෙනෙක් ඉන්නවා. බලමු මාමා කතා බහ කරලා මාමා නම ගම අහලා අපි ඉස්තර එක කතා කරලා බලමු. ආයිබෝන් මාමා. මාමා මේ පළාතේද? ඔව්. මේ පළාත තමයි. ගමට කියන නම? මේ දැක්කම යන්නේ සොටුඹ කියයි. ඔව්. මාමා එතකොට මේ ප්‍රදේශයේ කොච්චර කාලෙද දැන් වාසය කරනවද? දැන් අවුරුදු 65ක් වගේ තමයි වාසය කරන්නේ. අවුරුදු 65ක මේ මාමගෙන් තමයි අපි කතාව අහන්නේ. එතකොට මේ කතා වස්තුවේ කොයිතරම් දුරට සාර්ථක භාවයක් ඇද්ද කියලා බලන ඔයාලා තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. බලමු අපි කතා කරලා මේ ඇල්ලට හැදුනේ නම කොහොමද කියලා. මාම කියන්න බලන්න මේ ඇල්ලේ මේ බිසෝ ඇල්ල කියන ඇල්ලේ නම හැදුනේ කොහොමද මොනකද්ද මාමා දන්නා තරමින් මේ කතන්දරේ. දන්න තරමේ ජනප්‍රවාදය වෙන හැටියට මේ ඌරව තියෙනවා මේ අත්තන්විල කියලා ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ දැන් කියන්නේ මේ අත්තන්විල කියලා. ඉස්සර රජ කාලේ කියලා තියෙන්නේ ආයිත්තම් වෙච්ච තැන විසෝවුරු ආයිත්තම් වෙච්ච තැන තමයි දැන් අත්තන්විල කියලා ජනප්‍රවාදී තියෙන්නේ. ඒ කියන්නේ විසෝවුරු මාමේ මේ ආභරණ පලන්දුපු තැන. ආභරණ කරගෙන එතන මේ ආයිත්තම් උන්ටන් තමයි මේ අත්තන්විල කියලා දැන් උචාරේ ජනප්‍රවාදී තියෙන්නේ. එහෙම ආයිත්තම් වල ඇහිලා මෙන්න මේ ඇල්ල මේ වලට පැන්නා කියලා තමයි ජනප්‍රවාදී තියෙන්නේ. අනින්න හේතුව මාමේ නෑ අර රජ කවුද රජුරුවන්ගෙන නම නේ වලගම්බ රජු හරි මේ රජ කෙනෙක් මේ යුද්ධයට ගිහිල්ලා ඒ කියන්නේ රජතුමා යුද්ධයට ගිය කතාව තමයි මේකේ පසුබිම තියෙන්නේ. යුද්ධයට ගිහින් ඇහිලා මේ දිනුවකින් මේ සුදු කොඩියක් කළු කොඩියක් මේ උස්සනවා කියලාගෙන මේ පරාදින සතු කොඩියක්
උස්සනවායි කියලා තමයි කියලා කියන්නේ. පස්සේ මේක අර ඇමති කෙනෙක් විහිළුවට මේ යුද්ධ දිනලා එනකොට පරාද වෙලා කියලා මේ රතු කොඩිය උස්සලා තියෙනවා. ඒකේ අර කනගාටු වීම නිසා බිසෝවුරු මේ අත්තන දැන් අත්තංගල කියන ප්‍රදේශයේ ඉඳලා මේ අය ආභරණ පැලඳගෙන ඇවිල්ලා මෙතන මේ ඇල්ලට මේ වලට පැනලා කියලා තමයි දැන් ඒ ජනප්‍රවාදී තියෙන්නේ. මේ පැනලා ජීවිතේ නැති කරගත්තා කියලානේ. ඒ පැනපුවේ මේ බිසෝ ඇල්ල කියලා තමයි ඒ ගාමේ නම හැදිලා තියෙනවා කියලා ජනප්‍රවාදී තියෙන්නේ. ඔන්න අපි කියනට වඩා කතාව ගමේ වයසින් වැඩි සිරිපාල මාමම කතාව අහගත්තා. සෝභා සෞන්දර්ය නිර්මාණය වෙලා තියෙන්නේ අද කීයකින් දන්නේ නෙමෙයි. ඉතින් අපි මේ මාමට දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාමේ බොහොම ස්තුතියි අපිත් එක්ක ආවට. ඇත්තටම අපි නාගරික වූ ප්‍රදේශයක විඩාව මහන්සිය මැද්දේ ජීවන ගමන ගියත් මේ වගේ තැනකට ආවට පස්සේ දැනෙන සුන්දරත්වය, මනසට දැනෙන නිදහස සල්ලි වලටවත් කියන්න පුළුවන් වචනවත් නැහැ. ඒ තරම් නිදහස්. මේ මා පසුපසින් පේන මේ බිසෝ ඇල්ල. මේ බිසෝ ඇල්ල තමයි අප අද ආපු අපේ මාතෘකාව වුණු දිය ඇල්ල. මොනතරම් සුන්දරද ඌ කියනවා නම් ඔබට මා පසුපසින් පෙන්වනවා ඇති දේදුන්නක හැඩයක් නිතරම තියෙනවා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ දේදුන්නක් පායන්නේ වැස්සයි අවුවයි තිබුණොත්. නමුත් ඒ දෙකම හැම වෙලේම මේ ස්ථානයේ තියෙනවා. ඒක තමයි කියන්නේ සෝභා සෞන්දර්යයේ චමත්කාරය කියලා. අපි මේ දේ පෙන්වන්නේ මම කියන්නේ මේ ලෝකේ ඉන්න මගේ අනිත් යාළුවන්ටත් එන්න මේ අපේ රටේ සුන්දරත්වය විඳින්න. ඒක වචන වලට කියන්න බෑ. පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ. ඒ සැහැල්ලුව විඳින්න එන්න. හැබැයි ඇවිල්ලා කවදාවත් Taman අවසියෙන් ඒ කියන්නේ මත්පැන් දේ පාවිච්චි කරන්න එපා. ඒ දේවල් කරලා මේ වාගේ තැනක නාන්න ගත්තොත් වෙන අනතුර ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ පෙනෙන ජලකඳේ ගැඹුර කොයිතරම්ද කියලා කියන්න බෑ. ඒවා තමයි සෝභා සෞන්දර්යයේ සෝභා ධර්මයේ නිර්මාණ වුණු දේවල්. ඉතින් මේ මෙතනින් තමයි අර අපිට කතාව කියපු ඒ මාමා කියපු විදිහට බිසෝරුන් පැනලා ජීවිත හානි කරගත්ත කියන්නේ. ඒක අපි කියන කතාවක් නොවේ. ඒක ඒ සීයා එදා ඉඳන් අහගෙන පරම්පරාවට ආපු කතාවක්. නමුත් ඔබට පේන ඇති මේ සුන්දරත්වය මොනතරම් චමත්කාර ජනකද කියලා. ඉතින් ඒක අපේ ඇඟට පවා දැනෙනවා. අපි හිමිදිරියෙම ආවේ අපේ කැමරා කාච වලට ඔයාලට සුන්දර දේ ලබා දෙන්න. අපි මේ කරන වීඩියෝ එක පළ ප්‍රයෝජනයක් වෙන්නේ ඔයාලා මේ දේ හින්දොත් හැබැයි මෙතෙන්ට ඇවිල්ලා ජීවිත හානියක් කරගත්තොත් නෙමෙයි. ඉතින් රැඳී ඉන්න. ගමන ටිකක් දුෂ්කර වුණා. ගමන දුෂ්කරයි. ඒ වුණාට මේ දැනෙන මානසික සුවය සහ සිසිලස පුදුමාකාරයි. ඒක පුදුම නිපැවුමක්. ඒක නිපැවුම් කරුවෝ විදිහට අපි ස්තුති කරන්න ඕනේ නැත්නම් සෝභා සෞන්දර්යයට. ඒ නිපැවුම අතිවිශිෂ්ටයි. බලමු අපි ගඟේ ඉහළ කොටසට ගිහිල්ලා කොහොමද මේ බිසෝ ඇල්ලේ ඉහළ කොටස කියලා. යා අපිත් එක්ක.
යම්කිසි තරමක විඩාබර වුණත් මේ තමා විසවැල්ල ඉහත්තාවේ තියෙන සුන්දරත්වය. මේ පේන සුන්දරත්වයට කියන්න වචන නැහැ. ඒ තරම් පුදුමාකාර සතුටක් මානසිකව මම හිතන්නේ මේ තැනට මේ වෙන විට පිටස්තරෙන් පුද්ගලයන් පැමිණිලා ඇත බොහොම අල්පයක්. බොහොම ලස්සනයි. බොහොම සුන්දර ප්‍රදේශයක්. ඉතින් අනික අපි අමතක කරන්න හොඳ නැහැ මේක ගැටබරු දේවාම්දුරන්ගේ අඩවිය. බොහොම අනුහස් බොහොම පත්පිළිවෙත් තියෙන ප්‍රදේශයක්. ඉතින් ඒ වගේම තමයි මොන දේ කරන්න ගියත් අපේ තරුණ පරම්පරාව ඉදිරියට එන ගැන travel with eagle වෙච්ච අපිට ලොකු ආඩම්බරයක්. මොකද මේ ප්‍රදේශයට එන්න අපිට මග කියන්න උනේ මං දුරකථනයෙන් ඊයේ අපේ රූපගත කිරීම අතරතුර කතා කරපු දේශිත මල්ලි. ඉතින් මේ මල්ලි කතා කරපු වෙලාවේ කිව්වේ මේ වැඩේ බොහොම සුන්දර වැඩක්. මේ වැඩේට මම අයියාට උදව් කරන්නම් කියලා. ඉතින් හැබැයි මේ මල්ලිගේ දන්න කියන ඒ පොඩි මල්ලි දන්න කියන ලස්සන සුන්දර කතා ටිකක් තියෙනවා. අහලා බලමු. ඒකම අපි මේ විඳලා බලමු මේ ඇල්ලෙන් ඇල්ල හදලා තියෙන්නේ හරියට කෘතිමව අපි මිනිසා විසින් නිර්මාණය කරා හා සමානව. නමුත් මේ මිනිස් ක්‍රියාකාරකම නෙවෙයි. මේ සබා සෞන්දර්යයේ අපූර්ව නිපැවුමක්. අපි ඒ දේ ආරක්ෂා කරන්න ඕනේ. ඒ දේ රැක ගන්න ඕනේ. ඒක තමයි අපේ උරුමය. අපි මේ දේ සයිබර් අවකාශයට හරි විදියට ගෙනියන්න ඕනේ. ඉතින් අපි අර මල්ලිත් එක්ක කතා කරලා බලමු. මොකද්ද මේ මල්ලි කියන විස්තරය කියලා. කතන්දරේ දන්න කියන. අයිබෝන් අයියේ. මම දුර කතර ගෙවාගෙන මමත් ඊයේ ඉඳලා වේස මාංශයක් දරාගෙන අද අයියලා කියපු වැඩේට උදේ මාවේ. ඉතින් මම කියන්නේ මේ ඇල්ල ගොඩාක් ලංකාවට වටිනවා. ඉතින් මම කියන්නේ හැමෝත් එක්කම මේ ඇල්ලේ ඇවිල්ලා සුන්දරත්වය විඳින්න. ඒ සුන්දරත්වය විඳින ගමන් හැබැයි ඒ සුන්දරත්වය විඳිනකට ඒිට එහා යන්න එපා. මම කියන්නේ මත්පැන් ගේන්න එපා. මොකද මේකේ හැම දෙයක්ම ඉටිකොල. හරිද? ඒ වගේ ඒතර shopping bag හැම දෙයක්ම ගෙනල්ලා මෙතන දානවා. ඒක ලොකු වරදක්. මොකද මේ ස්වභාව සෞන්දර්යයෙන් අපිට මේ දායාද කරපු දේ අපිම විනාශ කරනවා කියන්නේ ඒක අමුතුම ඇඟීමක් තියෙනවා. ඒ කියන්නේ මාර දුකක් තියෙනවා මට. අපේ ගමේ අයත් එක්ක අපේ ගමේ අය සමහර කරාවට පොයේ දවසට මේ ඇල්ලම සුද්ධ කරනවා. ඉටිකොල, ලන්ච් ෂීට්, ඊට පස්සේ අරක්කු බෝතල්, වීදුරු කටු සියලුම දේවල් අයින් කරනවා. ආයිත් ඊළඟ පොයේ වෙද්දි මෙයාලා පොයේ දවසම ගෙනල්ලා ඒ වගේ ගොඩාක් අපදව්‍ය දාලා යනවා. ඉතින් එහෙම කරන්න එපා. මේ ලංකාවට තියෙන ලොකු සම්පතක්. ඉතින් එතන ඒ ස්ථානය විනාශ කරන්න එපා. ඉතින් මම කියන්නේ මේ වගේ ලක්ෂණ දැන විනාශ කරන්න එපා කවදාවත්. ඒක තමයි මට කියන්න තියෙන ලස්සනම රහස. ලස්සනවත් නෑ. ඒක ගොඩාක් අසුන්දරයි. මම ඉල්ලන්නේ එකම දේ මේ ඇල්ල ආරක්ෂා කරගමු කවුරුත් එක්ක එකතු වෙලා. බොහොම ස්තුතියි අයියේ. ඉතින් රැඳී ඉන්න මේ වගේ දුර්ලභ වීඩියෝ සොයාගෙන යන ගමනක తాවකාලික නැවතුම්පලකින් අදින් ඔබට සමගන්න ඔබට සදා ජය. අපි travel with eagle මතක ඇතුව අපිව කමෙන්ට් කරන්න, ලයික් කරන්න, අපේ තියෙන වැරද්දක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒක තමයි අපේ ඔයාලව ඉදිරියට යවන්න තියෙන එකම මාර්ගය. හැමෝටම සුබ දවසක් වේවා.